ඉතිහාසය සැමවිටම ලියවෙන්නේ ජයග්‍රාහකයන් අතින් මිස එය ලියන්නට සුදුසුම මිනිසුන් අතින් නොවේ. මේ දිවයින ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන්නට බොහෝ කලකට පෙර බ්‍රිතාන්‍යයන් එයට නව නම් තබන්නට පෘතුගීසීන් එහි සිතියම් බඳින්නට ආක්‍රමණිකයන් එය තම අයිතියක් යැයි කියන්නට බොහෝ කලකට පෙර මෙහි මහා රාජධානියක් විය. එය ම්ලේච්ඡ දේශයක් නොවිය. යක්ෂයන්ගේ කැලෑවක්ද නොවිය. එය කොතරම් දියුණු ශිෂ්ටාචාරයක් වීද යත් එහි රජු අහසින් ගමන් කළ බව කියවේ. එය කොතරම් උගත් ශිෂ්ටාචාරයක් වීද යත් එහි පාලකයා වෛද්‍ය විද්‍යාව, සංගීතය, ජ්‍යොතිෂ් ශාස්ත්‍රය සහ විශ්වයේ ස්වභාවය පිළිබඳ ග්‍රන්ථ රචනා කළේය. මේ දිවයින හැදින්වුණේ ලංකාපුරය නමිනි. එහි රජු රාවණා විය. නමුත් මෙම කතාව තවත් දුර යන්නට මත්තෙන් ඔබ තේරුම් ගත යුතු පළමු කරුණ මෙයයි. ඔහු ගැන ඔබ දන්නවා යයි සිතන සෑම දෙයක්ම පාහේ ලියවී යැත්තේ ඔහුගේ සතුරන් විසිනි. රාවණා යන්නෙහි තේරුම ස්වර්ගයේම කම්පා කරවන තරමේ ගර්ජනාවක් ඇත්තා යන්නයි. ඔහු උපතින් යක්ෂයෙකු නොවිය. ඔහු උපතින්ම වියතෙකු විය. ඔහුගේ සීයා පුලස්ති ඍෂිවරයාය. මහා බ්‍රහ්මයාගේම මනසින් උපන් පුත්‍රයන් වන සප්ත ඍෂිවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රුධිලයේ අඩක් දිව්‍යමය ඍෂිවරයෙකුගේ විය. අනෙක් අඩ පුරාණ රණශූරයෙකුගේ විය. ඔහු සිය ජීවිත කාලය තුල වේදය ප්‍රගුණ කළේය. වෙදකම පිළිබඳ ග්‍රන්ථ රචනා කළේය. ඔහු රාවණා හත්ත නම් තත් වාද්‍ය භාණ්ඩේ නිපද වූ අතර එය වයලිනේ ආදිතමේ ලෙස සැලකේ. ශ්‍රී ලාංකික සම්ප්‍රදාය අදටත් ඔහුට ගෞරව කරන වෛද්‍ය ග්‍රන්ථ 7ක් ඔහු විසින් රචනා කළ ලදී. ඔහුගේ රාජධානිය නැගෙනහිර කඳුකරයේ සිට දකුණු සාගරය දක්වා විහිදී ගිය. එහි විද්‍යාව පැවති යුගයට වඩා සියවස් ගණනාවකින් ඉදිරියෙන් විය. එතකොට අර හිස් 10 එය කිසිදා වචනාර්ථයෙන්ම ගතයුත්තක් නොවිය. දසිස් රාවණ මහා කුසල 10කින් හිබි රජු, විෂයන් 10ක ප්‍රවීණත්වය, ඥාන මාර්ග 10ක මූර්තිමත් වීම, සංගීතය, වෛද්‍ය විද්‍යාව, යුද්ධ ශිල්පය, රාජ්‍ය පාලනය, තාරකා විද්‍යාව, දර්ශනය, ගෘහ නිර්මාණ ශිල්පය, ආයුර්වේදය, යෝග, භක්තිය, ඔවුන්ට වටහාගත නොහැකි වූ අසමන බුද්ධිමතෙක් වූ බැවින් ඔවුන් ඔහුව යක්ෂයෙකු ලෙස හම්වඩුගාවේ. ඔහු දුෂ්ටයෙකු යැයි කියන රාමායනය පවා විස්මයජනක දෙයක් පිළිගනිවි. රාවණා පරාජය කර පසු රාම තම සහෝදරය ලක්ෂ්මණ දෙසට හැරී මෙසේ කීවේ. රාවණාගේ චරිතයෙන් ඉගෙන ගන්න. ඔහු තමයි රාජ්‍ය පාලනය සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වය පිළිබඳ ජීවත් වෙන සිටින ශ්‍රේෂ්ඨතම ප්‍රවීණයා. කතාව දෙකඩ වන්නේ මෙතනදීය. සංඝදාසයන්ගේ ජෛන රාමායණය, ගුණභද්‍රයන්ගේ උත්තර පුරාණය, අද්භූත රාමායණය වැනි විවිධ පැරණි රාමායන සංස්කරණ හරහා එකම රහසක් මතුවෙයි. රාවණාට දියණියක් සිටියාය. ඇය ඉපදුණු පසු ලංකාවේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රඥයින් ඔහු වෙත පැමිණ මේ මහා රජුගේ හදවත සුණු විසුණු කර දැමූ කොහෙත්ම විශ්වාස කළ නොහැකි තරම් විනාශකාරී අනාවකියක් පැවැස්වෝය. ඔබ ගොඩනැගූ සියල්ල මේ දැරිය විසින් විනාශ කර දමනු ඇත. නමුත් ඒ වන විට ලෝකයේ සිටි බලවත්ම පාලකයා වූ රාවණාට තම කුසින් උපන් දියණිය මරා දැමීමට සිද්ධුන්නේ නැත. එබැවින් ඔහු අයව මංජුසාවක බහලුවේය. මිථිලා දේශයේ පොළව යට වලදමන ලදී. පූජනීය චාරිත්‍රයක් අතරතුර තම කුමුරහාමින් සිටි රජකුට ඇයව හමු වීය. එම රජු ඇයට සීතා යයි නම් තැබූය. එහි තේරුම නගුල් මග නොහොත් පොළවේ ඉතිරි වූ සලකුණ යන්නයි. රාම සමග විවාහ වීමට තරම් ලොකු මහත් වූ ඒ දැරියයි යම් දිනක ඇයව පැහැරගෙන යාම නිසා මහා යුද්ධයක් ආරම්භ වීමට නියමිත වූ ඒ දැරියයි ලංකාව අලු බවට පත් කළ ඒ මහා යුද්ධයයි. රාවණා ආසාවෙන් අන්ධ වී පිටස්තරයෙකුගේ බිරිඳක් පැහැරගත්තේ නැද? ඔහු තම දියණියව නැවත නිවසට රැගෙන ආවේය. ඇයව අත්හැල පියෙක් ඈතින් හිඳ බලා සිටියේය. ඇය ජීවත් වන ආකාරය, ඇය විවාහ වන ආකාරය සහ ඇයට කොහෙත්ම හිමි නොවිය යුතු වූ වනගත පිටුවහන ජීවිතයකට ඇය ඇද වැටෙන ආකාරය. ඔහු ඇයව ලංකාවට රැගෙන ආවේය. මාලිකාවකට, සුරක්ෂිතත්වයට, ඇගේ පියාගේ රාජධානියට. ඔහු කිසිදාක ඇයට අතක්වත් තැබුවේ නැත. සෑම පුරාවර්තනයක්ම මෙය සනාහන් කරයි. පියෙක් බලා සිටින්නේ ඇය ඔහුව පිළිගන්නා තුරයි. නමුත් ඒ අනාවකිය කිසිදා වැරදුනේ නැත. දියණිය නැවත නිවසට පැමිණියේය. ඒ සමගම ලංකාව ගිනිගත්තේය. ඉන්පසු ඇති වූ යුද්ධය
යහපත සහ අයහපත අතර යුද්ධයක් නොවිය. හමුදාවක සහය ඇතිව පැමිණි උතුරේ රජෙක් සියවස් ගණනාවක් තිස්සේ තම ස්වෛරීත්වය රැකගත් දිවයිනක රාජධානියකට එරෙහිව කළ යුද්ධයකි. ලංකාව පරාජයට පත්විය. ඒ ගිනිගත් අලුමතින් ඉතිහාසය ලියවුණි. ශ්‍රී ලාංකිකයන් විසින් නොවේ. රාවණාගේ ලේඛකීන් හෝ විද්වතුන් විසින්ද නොවේ. ජයග්‍රාහිකීන් විසිනි. රාමායනීය රචනාවිය. එය ශ්‍රේෂ්ඨ වීරකාව්‍යකි. නමුත් අද අප කියවන ග්‍රන්ථය එහි මුල් පිටපත නොවන බව විද්වත්හු දැන් තහවුරු කරති. සියවස් ගණනාවක සංස්කරණයන්ය. යුද්ධයක් සාධාරණීකරණය කිරීම සඳහා සියවස් ගණනාවක් තිස්සේ හැඩගැස්සූ කතාවකි. ඉන්දියාවේ ඔවුන් තවමත් සෑම වසරකම දසරා උත්සවයේදී ඔහුගේ අනුරුවක පුළුස්සා දමයි. නමුත් ශ්‍රී ලංකාවේ ඔවුන්ට මතක වෙනස්ම මිනිසෙකි. වියතෙකි. වෛද්‍යවරයෙකි. ඔහුගේ මරණයේදී කඳු පවා හඬා වැටෙන තරමට තම දිවයිනට දැඩිව ආදරය කළ රජෙකි. ජෛන, ශ්‍රී ලාංකික සහ බ්‍රාහ්මණ යන පැරණි සම්ප්‍රදායන් තුනම එකම නිහඬ සත්‍යයක් නැවත නැවත කියවෙවි. ඔහු ඇයට ආදරය කිරීම කිසිදා නතර කළේ නැහැ. ඉතිහාසය විසින් ඔහුව වලදමන ලදී. නමුත් සමහර දේවල් සදහැමට වලලා විය නොහැක. ඔහුගේ නම තවමත් ගර්ජනා කරයි. ඔබට ඇසෙනට ලැබෙන කතා සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒවා කියන්නට ජීවත්වන ඉතිරි වූයේ කවුරුන්ද යන්න මතයි. ප්‍රශ්නය වන්නේ ඔහු මිය ගියාද නැතිනම් තවමත් කාලය එනතුරු බලා සිටීද?